ඊට බලු තිරක පටේ තියෙන නිර්මාණ 10යි. කියන්නේ දන්තපාරමිත දාම පොරලා බුද්ධාත්තිර පස්සේ. ඊට බලු මකර රූප 6ක් තියෙනවා. දැන් මකරගේ කඩින් පිට වෙන්නේ හින්දරනේ. මේවෙන් බලන්න එළියට එන්නේ තින්න. සියලුම කෙලෙස් වලින් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන භාවනා යෝගී අනව තමයි මුදුනේ. ඒක තමයි මේ විස්තරාගර ගුවා. ඒක නිවිය ලෝකයක් කොහෙන්වත් එනපු බලපන් නෙමෙයි. මේවත් මේ ගලෙන්ම හදාගෙන අදි 16ක් කටුවෙන් මිටියෙන් ගුහාව ආරගෙන ගිහින් සිතුවම් වලින් අලංකාර කරලා තෞසිකා දිව්‍ය ලෝකයක් මවාපාන. මේ පිළිම වහන්සේ තමයි පොළොන්නරුවේ තියෙන ලස්සනම පිළිම වහන්සේ. අපි ළඟ ඉඳන් බැලුවොත් බුදුන් ජීවමානව දකින්න වගේ දකින්න. ඒ කලාකරුවා නිර්මාණය කරනවා. ඒ වගේම පොළොන්නරුවෙන් හම්බ වුණ රන්නාලේප කරපු එකම පිළිම වහන්සේත් මේ පිළිම වහන්සේ. කාලිංග මාගල මෙයා විනාශ කරන අපේ මුතුමෙත් එකතු වෙලා. මේ ගල පත් දාලා වහනවා බේරගන්න. ඒ පත්තිට අයින් කරනකොට රත්තරන් සිතුවම් තීර විනාශ වෙනවා. බාන්න උඩට ගිහලා බැලුවොත් ඕගලන්ට මේ පිළිම වහන්සේගේ නියපොතු පාම කොළ පාටයි. තඹ ආලේප තමයි රන්නාලුවෙන් තඹ ගතිය තාම තියෙනවා. ඔය දෙපැත්තේ අයින් දෙක බැලුවොත් අවුරුදු 900ක් පැරණි සිතුවම් අපට දකින්න ලැබෙනවා. බාන්නකො මුතු කුඩියක් යට දෙව්වරු දෙන්නේ දෙපැත්තෙන් පවන් තල්නවා. උඩ පැත්තෙන් දෙව්වරු දෙනෙක් වන්දනා කරනවා. විෂ්ණු බ්‍රහ්ම කියන දෙව්වරු දෙන්නේ. මුතු කුඩියක් යට අතුන්ගෙන තමන්ගේ මව මාතෘ දිව්‍ය රාජ්‍යයේ සියලුම දෙවිවරුන්ට අභිධර්මයේ දේශනා කරන පිළිමහත තමයි මේ පිළිමහ. එදා දිව්‍ය ලෝකයක් තාත් තමයි ඕකේ නා. හැබැයි මුල්ල බාර දැල් කැලක් ගන්න. මේවත් දැකලා හෝ වන්දනා කරගෙන තියෙන්නේ. ඔබට කිසිම තැනක දකින්න වන්දනා කරගන්න ඕනේ. හැබැයි මේ පිළිමහන්තට මත දෙකක් තියෙනවා. බෙල්මහන්ත කියන්නේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිතුමා. එතුමා කියනවා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන නිසා ආනන්ද හාමුදුරුවෝ දුක් වෙනවා, වැළපෙනවා, ශෝක වෙනවා. හැබැයි එයාට මේ මතේ ඉන්න හම් වෙන්නේ. ගාල්ල දකුණු පළාතෙන් පිහිවෙන සෙනඟ කරුණාකාර මහත්මයා. මේ පිළිමවහන්ස ගැන හොඳට හොයලා බලලා කියනවා මේ ආනන්ද හාමුදුරුවෝ නෙමෙයි. ආනන්ද හාමුදුරුවෝ කවදාක්වත් පත්මාසනයක් මත වැඩ සිටින්නේ නැහැ නෙළුමක් මත. කාම්පෙති බාණ්ඩකෝ ලම්බ කරන කාම්පෙති නැලිමුණයිත කොහොමද? බුදුන්ට අගහරුවක් නිසා බුදුන්ගේ සිරසියලේ ආනන්ද හාමුදුරුවෝ කවදාක්වත් වැඩ සිටින්නේ. බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන තුරු ආනන්ද හාමුදුරුවන්ට රහත් භවයක් ලබා ගන්න සාමාන්‍යයෙන් හාමුදුරුවෝ පත්මාසනයක් මත වැඩ සිටින්නේ. එහෙනම් මේ අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට ලෝකයේ දෙස බලනා පිරිනුවම් පාන්න මොහොතයි දේශනා කරපු ධර්මයේ දේශනා කරලා මගෙන් පස්සේ මේ ලෝකෙට මොකද වෙන්නේ කියලා මහා කරුණාවෙන් බලනවා. පර දුක්ඛ දුක්ඛිතේ මුද්‍රා. පර කියන්නේ අනුන්ගේ දුකට පිහිට වීම. අවසානයේ මොහොතේ බලනවා මම කාටද පිහිට වෙන්නේ. දකුණු පාදයට බර එනකොට එන හැට තමයි නිර්මාණය වෙන්නේ. අපට කිසිම තැනක වන්දනා කරගන්න නොලැබෙන දුර්ලභම පිළිමේ වහන්සේ නමක් ඕගොල්ලෝ වන්දනා මන. අර කෙනෙක් කෙරවලට ගිහලා බැලුවොත් තමයි කාර්යයේ පැහැන්තේට ජනප්‍රවාද කතා කරන සුදු මහත්තයෙක් වෙන්න තිබ්බා. අර බඩියේ තියෙන කළු පාට පැල්ලම් දෙකක් බදාම් දාලා වහලා අර බීයකුරක් වගේ පල්ලෙහාට ගෝනිස් එකේ අඬ කොයි කළු පාට පැල්ලම් දෙකක් තියෙනවා. එතන තමයි ඉතින් සුදු මහත්තයා වෙන්න තිබ්බා කියන්නේ. ඒකල ඉඳන් සුදු මහත්තයා වුණා. එයාලා කරන්නේ ඇත්තු මරලා දල අරගෙන ගජමිතියක දෙන සුදු මහත්තයා වුණා. එදා දවසේ මේගොල්ලන්ට මේ වගේ දේවල් හම්බෙලා නැහැ. එදා මෙයා මහා වනාන්තර. මේ වනාන්තරයේ මැදින් ඇත්තු හොයාගෙන යනකොට අපේ කටිය පිළිම වහන්තරේ වැඳගෙන ඉන්න සුදු මහත්තයා දැකලා තියෙනවා. ළඟට ඇවිල්ලා ඇහුවලු ඇයි මේ කළු ගල් වලට වඳින්නේ කියලා. නෑ අපි බුද්ධ ප්‍රතිමා කොහේ දැක්වත් වඳිනවා. මේ වේ පිහිට අනුවත් අපිට තියෙනවා. උඹලගේ බුද්ධගේ ඔච්චර මනුහද්ද කියලා පිළිම වහන්තරේ වෙඩ තිබ්බා. වෙඩ තියලා දඩේම යන්නේ අනිත් පැත්ත හැරනවත් එක්කම කොහෙදෝ නැති ඇතෙක් කියලා සුදු මහත්තයා පාකලා මරලා දානවා. මරුවට පස්සේ අනිත් සුදු මහත්තයා ඇතාට වෙන්නේ කියනවා. ඇතා වෙඩි කාගෙන ගිහලා පිටියකට වැහලා මැරනවා. ඇතා මල් පිටිය ඇතු මල් පිටිය වුණා කියනවා. එහා පැත්තේ ගම ඇතු මල් පිටිය බඩේ පැල්ලම් දෙකක් තියෙනවා. අර මහගල් දෙක පිටිපස්සේ තියෙනවා. සුදු මහත්තයා හිටපු තැනක අඩි දෙකක්. හැබැයි අඩි දෙක තියෙන මේම නූලට. අකුල් දෙක දෙපැත්තට මාරු කරලා තියෙනවා. එදා වෙඩි තිබ්බා නම් ඒ සුද්දාගේ දෙපැත්ත කොතන හිටියේ නේද? මේක ගල්වඩියෝගේ නිර්මාණයක්. එයා හිතන්නේ ඇති. මෙච්චර මේ අපරාධයක් කරපු කෙනෙකුගේ දෙපාදක මගේ අතින් හරියට හැදුවොත් මටත් ඒක ලොකු පාපයක් කියලා නුහුරට හදන්න කියලා විශ්වාස කරන්න පුළුවන්. බලන්න මේ පිළිම වහන්සේ සැතපෙන පිළිමයක් කියලා නම් කරලා තියෙනවා. හැබැයි අපි අධ්‍යක් උසල වඳිනකොට අපට හිතා ගන්න පුළුවන් සැතපෙක වනින්න. මොකද බුදු කෙනෙක් සැතපෙන්නේ සිංහ සීයාවෙන් දකුණු වැලේට. එහෙම නැත්නම් බුදුන්ට කියලා නෑ අවසානයේ හුස්ම වේදනා ටික පෙන්වනවා. බාණ්ඩක වන් සිරිපතුල පල්ලෙහාට යනවා. සිවුරුපට මෙතනින් බිමට වැටෙනවා. පපුව සම්පූර්ණ ඇතුළට යනවා. උඩාට මැදින් නැමෙනවා. කම්පෙති කඩාගෙන හැලෙනවා.
නෙට් දෙක අඩවන් වෙනවා. පොට්ටි මේ පැත්තට පාත් වෙනවා. පිරිනුවම් පෑවට පස්සේ බර වැඩි. බාඩ කම්බුලියට තියාගත්තු අත එළියට එනවා. බුදු කෙනෙක් ජීවමානයේ වැඩ සිටිනකොට මංගල ලක්ෂණ 216ක් තියෙන සිරිපතුල්. ඒවා සේරම ගිලිහිලා යනවා. සිරිපතුලේ නෙළුම් පක්නයක් විතරක් ඉතුරු වෙනවා. ඔයගොල්ලන්ට මේ පිළිමවහන්සේ සාධක ඇතුව පිරට දැකලා වන්දින්න මෙතෙන්ට වෙන්න බලන්න. ඉස්සල්ලාම් බලන්නකො සිරිපතුල් නෙළුම් මත් දෙකක් තුනක් පෙරවල් දෙන්න. හරියට මැදින් බැලුවොත් සිරිපතුල් නෙළුම් මත් දෙක විතරයි වෙන්නේ. 216ක් වූ මගුල් ලක්ෂණ සේරම නැති වෙලා යනවා. ඊට බලන්නකො වම් පාදයේ පස්සට ගිහලා පාතම සුලගිල්ල බලන්නකො උඩ බර එනකොට ඇඟිලි නෙරපිලා ගියසාල කලාකරුවා නිර්මාණය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සාමණේර හාමුදුරු නමකටවත් සිවුරුපට බිම ගැලෙන අන්තිම පැල උපදෙස් දුන්නෝ. බුදුරජාණන් වහන්සේගේ සිවුරුපට බිමට වැටෙනවා. අර වැඩි සිවුරුපටව නමනවා කළු කළා. අර පැත්තට බලාගෙන යන්නකො. පපුව සම්පූර්ණ ඇතුළට යනවා පපුව රැලි වැටෙනවා. හරියට පපුවේ මැද බලන්න උඩට ගත්තු හුස්ම ටික හිරෙච්ච ආකාරය. ඉනෙන් බැලුවොත් ඉනේ බඳපටිය පේනවා. පාණ්ඩ කම්බුලෙන් අත සම්පූර්ණ එන්නේ. අපි බුදු කෙනෙක්ගේ මුහුණක් දැක්කේ කාන්ත දාන්තම. ඊට පිළිමවහන්සේ දිහා බලලා මේ පිළිමවහන්සේ දිහා බලනකොට වෙනස. බුදුහාමුදුරන්ගේ අවුරුදු 80ක් වූ වයසක්. අර බුදුහාමුදුරෝ උහුරු හත බීමල් වෑංජනයක් සමග දානයක් වලින්දලා බඩේ වල කියලා අපි අහලා තියෙනවා. ඒ දී තමයි මේ කලාකරුවා අලු ගලක් තුලින් අපිට පෙන්වන්නේ. ඒ සියලු දේවල් අපි අත්වලින් දැකලා අපට පුළුවන් මෙතන ඉඳන් බුදුහාමුදුරන්ගේ අවසාන සිදුවීමට අපි වන්දනා කරගත්තා වන්දනා කරනවා කියලා වර්ධිත. අපි මේ පිළිමවහන්සේලා වන්දනා කරගන්නවා කියන්නේ අපට හිතන්න බැරි පින් ටිකක් අපට රැස් කරගන්න පුළුවන්. අපේ අවසාන හුස්ම යනකොට අපට එන්නේ ලොකු කරුවලක්. ඒ කරුණත් අපි ජීවිත කාලෙම කරපුවා මතක් වෙනවා. අපි හොඳ තැන්වල හොඳ ආත්මවල උප්පත්ති ලබන්න නම් අපි අනිවාර්යෙන් පින් කරගන්න. එහෙමනම් මේ පූජනීය ස්ථානයේ බාර උතුම් වූ ගල් විහාරේ බාර සියලුම දෙවියන්ාසලගේ පිහිට. ඔය තුරු දෙඩ දුක කරදරයක් නැති වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට හේතු වාසනාව වේවා කියලා අධිෂ්ඨාන කරගන්න.